හරි ගුඩ් මෝර්නිං මම අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා ටිකක් වැදගත් මාතෘකාවක්. මොකද මගේ යාළුවොත් එක්ක මම කට්ටිය මුණ ගැහුනම කතා කරන වැදගත් ටොපික් එකක්. ඒ ක්‍රෙඩිට් කාඩ් නැත්නම් ණයපත් කොහොමද අපි ණයපත් භාවිතා කරන්නේ, ස්ට්‍රැටජිකලි කොහොමද පාවිච්චි කරන්නේ, නැත්නම් උපක්‍රමශීලීව කොහොමද අපි පාවිච්චි කරන්නේ කිසිම අතිරේක පිළිවෙලක් දරන්නේ නැතුව කියන එක. මුලින්ම ක්‍රෙඩිට් කාඩ් නැත්නම් ණයපත් කියන්නේ මොකක්ද? ගොඩක් අය දන්නවා මං හිතන්නේ ක්‍රෙඩිට් කාඩ් ණයපත් කියලා කියන අපිට යම්කිසි කෙටි කාලීන ණයක් අපිට හම්බ වෙනවා. කාඩ් එකක් භාවිතයෙන් අපිට ගනුදෙනු කරන්න පුළුවන්. එතකොට ඒ ණය කොහොමද පියවන අවස්ථාවේ අපිට බෙනිෆිට් ගන්න පුළුවන් වෙන්නේ? කොහොමද අපි උපක්‍රම පාවිච්චි කරන්නේ? අපි ක්‍රෙඩිට් කාඩ් එකක් ගත්තට පස්සේ අපිට එතන හම්බ වෙනවා ක්‍රෙඩිට් කාඩ් එකක් පාවිච්චි කරන අයත් දන්නවා ස්ටේට්මන්ට් ඩේට් එක, ඒ වගේම සෙටල්මන්ට් ඩේට් එක නැත්නම් පේබල් ඩේට් එක අපිට තියෙනවා. එතකොට එතනදී ස්ටේට්මන්ට් ඩේට් එක කියලා කියන්නේ අපි යම්කිසි කාලච්ඡේදයකට බාණ්ඩ මිලට ගත්තට පස්සේ ණය කාඩ් පතක් භාවිතයෙන් නැත්නම් ක්‍රෙඩිට් කාඩ් එකක් භාවිතයෙන් අපිට ඒ මාසයකට අදාළ ගනුදෙනු සටහන් කරලා අපිට ස්ටේට්මන්ට් එක එවනවා. හැබැයි ස්ටේට්මන්ට් එක ආපු දවසම අපි ක්‍රෙඩිට් කාඩයෙන් ගෙවන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ ස්ටේට්මන්ට් එකේ සඳහන් වෙනවා කවද්ද අපි ගෙවන්න ඕනේ. අනේ එදාට තමයි අපි පේමන්ට් එක කරන්න ඕනේ. ඒතකොට එදාට ඔන් ටයිම් පේමන්ට් එක කරොත් අපිට කිසිම ඇඩිෂනල් ෆී එකක් නැත්නම් ඉන්ට්‍රස්ට් එකක් නැතිව අපිට පුළුවන් ක්‍රෙඩිට් කාඩ් එක පාවිච්චි කරන්න. එතකොට කොහොමද මේක උපක්‍රම පාවිච්චි කරන්නේ? දැන් ස්ටේට්මන්ට් එකේ එන්නේ අපි හිතමු දැන් මගේ ස්ටේට්මන්ට් එක මේ සැප්තැම්බර් මාසේ මම කරපු ක්‍රෙඩිට් කාඩ් භාවිතයෙන් ගත්ත ස්ටේට්මන්ට් එකේ එන්නේ ඔක්තෝබර් 5 කියලා. ඒතර ඔක්තෝබර් 5 මට ස්ටේට්මන්ට් එක එනවා සැප්තැම්බර් 1 සැප්තැම්බර් 3 ඉඳලා ඔක්තෝබර් 4 වෙනකම් වෙච්ච ගණදෙනු ටික සටහන් කරලා ඔක්තෝබර් 5 එනවා කියලා හිතමු. එතකොට ඒ දවසේ ඔක්තෝබර් 5 ස්ටේට්මන්ට් එකේ සඳහන් වෙනවා කවදටද මම රුපියල් 20000ක් බිලක් තියෙන්නේ 20000 මං ගෙවන්න ඕනේ. ඉන්නේ ඒ ස්ටේට්මන්ට් එක ඔක්තෝබර් 5 අපි හිතමු සාමාන්‍ය දවස් 25ක් ඊට වඩා වැඩියෙන් හෝ අඩුවෙන් චුට්ටක් පොඩ්ඩක් එහාට මෙහාට වෙන්න පුළුවන්. ඒතකොට අපි දවස් 25ක් කියලා උපකල්පනය කරමු. දවස් 25ක් නම් මට ඔක්තෝබර් 30 වෙද්දි ওই බිල සෙටල් කරන්න වෙනවා. එතකොට බලන්න සැප්තැම්බර් 3 ඉඳලා ඔක්තෝබර් 4 වෙනකම් වෙච්ච ගණදෙනු එන්නේ ඔක්තෝබර් 5 ස්ටේට්මන්ට් එකේ ගෙවන්න තියෙන ඔක්තෝබර් 30. දැන් ඉතින් ගණදෙනු කරුවෙක් සැප්තැම්බර් 4 ගණදෙනුවක් කරොත් නැත්නම් කස්ටමර් කෙනෙක් අපි සැප්තැම්බර් 4 ගණදෙනුවක් කරොත් අපිට මේ ණය ගෙවන්න තියෙන්නේ කවද්ද? ඔක්තෝබර් 30. එතකොට ඒක මාස දෙකක වගේ කාලයක්. දැන් හිතන්න මම සාමාන්‍යයෙන් ක්‍රෙඩිට් කාඩ් අපේ තියෙන අපි උපයන ආදායමත් එක්ක ක්‍රෙඩිට් කාඩ් එකේ ලිමිට් එක තීරණය වෙනවා. දැන් මට ලක්ෂ 5ක් ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා. මම ඒකෙන් පාවිච්චි කළ සාමාන්‍යයෙන් මන්ත්ලි එක්ස්පෙන්සස් ටික මම ස්ටේට්මන්ට් ඩේට් එක දැන් මට ස්ටේට්මන්ට් එකේ එන ඔක්තෝබර් 5 කියලා හිතන්නකෝ. මම ඊළඟ මාසෙට අදාළ සියලුම ද්‍රව්‍ය ටික මම මිලට ගන්නවා එක්ස්පයර් නොවෙන ඒවා. ඔක්තෝබර් 6 කියන්නේ ස්ටේට්මන්ට් ඩේට් එකෙන් හරියටම දවසකට පස්සේ. එතකොට මොකද වෙන්නේ? දැන් ඒ ඔක්කොම ටික රෙකෝඩ් වෙන්නේ ඊළඟ ස්ටේට්මන්ට් එකේ. දැන් මාසෙකට පස්සේ වෙන ස්ටේට්මන්ට් එක. එතකොට මම මොකද කරන්නේ? අර මම කොහොමද දැන් ආයෙ වෙලා නැත්තර මං ගාව ස්පෙන්ඩ් කරන්න මනි තියෙන්න ඕනේ. එතකොට ඔක්තෝබර් 6 මිලට ගන්න බඩු වලට දාලා සල්ලි ටික මම ෂෝට් ටර්ම් ඉන්වෙස්ට්මන්ට් එකක දානවා. අපි හිතමු කැල්ල හරි මොකක් හරි ඉන්වෙස්ට්මන්ට් එකක දානවා. ඊට පස්සේ මොකද කරන්නේ? මනි මාකට් හරි කමර්ෂල් බැංක් එකේ මනි මාකට් තියෙනවා. ඒකට දානවා. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් කොහොමත් මට මේක විත්ඩ්‍රෝ කරලා දෙන්න වෙනවා. ඒක මම ඔක්තෝබර් 6 ගණන් කරලා පස්සේ ස්ටේට්මන්ට් එක ඉන්නේ නොවැම්බර් 5. නොවැම්බර් 5 ස්ටේට්මන්ට් එක ඇවිල්ලා මට ගෙවන්න තියෙන නොවැම්බර් 30. ඒකට මාස දෙකක කාලයක් මගේ ඉන්වෙස්ට්මන්ට් එක සාමාන්‍ය රුපියල් 5000ක් නෙමෙයි මම කතා කරන්නේ. සාමාන්‍ය ටිකක් ලොකු වටිනාකම ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරන කෙනෙකුට වාසි ගන්න පුළුවන්. මාස දෙකක වගේ කාලයක් තියෙනවා අපිට ඒකේ රිටර්න් එක ගන්න පුළුවන්. සමහර විට අයියෝ ඔක පොඩි වටිනාකමක් නේ. නමුත් පොඩි වටිනාකම වුණත් අපිට වටිනවා නේ. අපිට වැලියු එකක් තියෙනවා. අපි ඒක පාවිච්චි නොකරගෙන. ඊට අමතරව තව එක වාසියක් තියෙන වැදගත් වාසියක් මොකක්ද? zero installment plan. සමහර කම්පැනිස් දෙනවා සමහර ක්‍රෙඩිට් කාඩ් බැංක්ස් වලට zero installment plan හදලා දෙනවා. දැන් ගොඩක් දුරට ඇකඩමික් නැත්නම් ඉගෙන ගන්න කෙනෙක් නම් එයාට පුළුවන් සමහර කෝසස් තියෙනවා නේ. ඒවට පේ කරන්න එයාට සමහරලාට ලක්ෂ ගණන් වලින් පේ කරන්න වෙනවා. අනේ මේ වගේ අවස්ථාවක එයාට බැංකුවට කතා කරලා ට්‍රාන්සැක්ෂන් එක වෙලා දවස් 2-3ක් ඇතුළත බැංකුවකට කතා කරලා පුළුවන් එයාට zero installment plan එකක් හදාගන්න. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු කෙනෙක් මාස්ටර්ස් ඩිග්‍රී එකක් පටන් ගන්නවා. ඒ මාස්ටර්ස් ඩිග්‍රීට ඉන්ස්ටෝල්මන්ට් එක ගෙවන්න තියෙන ලක්ෂ 4ක්. දැන් ලක්ෂ 4ක් එකපාරට ලන්සම්යක් විදිහට ගෙවනවා කියලා කියන්නේ ලොකු මුදලක් නේ. අපිට තිබුණත් අපි ඒක ලොකු මුදලක් අපි ඒක ඉන්වෙස්ට් කරොත් වෙන තැනක අපි ලොකු රිටර්න් එකක් ගන්න පුළුවන්. එතකොට මොකද කරන්නේ? මේ වගේ එකක් වෙනුවෙන් අපිට පුළුවන් ක්‍රෙඩිට් කාඩ් එකකින් පේ කරලා ඒක අවුරුදු 3ක් වගේ අපිට කාලයක් දෙනවා. අවුරුදු 3 වගේ zero interest අපිට ඉන්ස්ටෝල්මන්ට් එකක් ගෙවන්න පුළුවන්. ඉන්ස්ටෝල්මන්ට් 4කට. එතකොට අපිට පුළුවන් මොකක්ද? මේ
ඉන්ට්‍රස්ට් එකක් නැතුව අපිට පුළුවන් අපි ගාව ලක්ෂ 4 දිනනවා අපිට ඒක හරියට තැනක ඉන්වෙස්ට් කරන්න පුළුවන් ඉන්වෙස්ට් කරලා අපිට රිටර්න් එක ගන්න පුළුවන් ඒ ඉන්ස්ටෝල්මන්ට් එක ගෙවන ගම ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවන අවස්ථාවේදී පේමන්ට් එකක් පොඩි පේමන්ට් එකක් වදිනවා ඒ අරුණාම අපිට බෙනිෆිට්ස් තමයි මේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගන්න පුළුවන් වෙන්නේ ඔයාලත් ඇප්ලයි කරලා බලන්න සමහර ඉෂුව එකක් තියෙනවා මේකට කමෙන්ට් එකක් දාන්න මම ඒකට රිප්ලයි කරන්න ක්‍රෙඩිට් කාඩ් වලින් ගොඩාක් ඔපචුනිටිස් ගන්න පුළුවන් හැබැයි හරි විදියට මැනේජ් කරගත්තොත් හරි thank you